ලංකාවේ ඉන්න ඔබටත් විදේශ රටවල් වල ඉන්න ඔබටත් බුදු සරණයි දෙවි පිහිටයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබට අද මම මේ පෙන්වන්න යන්නේ 2025 අප්‍රේල් මාසේ 30 වෙනිදා හවස 5න් පස්සේ රාත්‍රී 12 විතර වෙනකන් අපි පවත්වපු ගල්වැව වාරියපොළ ගල්වැව වෙලමැද කළු දේවතා බණ්ඩාර දේවරාජෝත්තමයාණන් වහන්සේ වැඩ හිඳින ජීවමානව ඒ දෙවුල පිළිබඳව විස්තර ටිකක් ඔබට කියන්නටයි යන්නේ. මම විටින් විට ඔබට පැහැදිලි කිරීම කරන්නම්. දේවාලේ විස්තර ඔබට බලා ගන්න පුළුවන් වීඩියෝ එක හරහා ඔබේ නැති වුණ දේවල් ලබා ගන්නට රත්තරන් බඩු වෙන්න පුළුවන්, වෙන ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ සල්ලි මිල මුදල් නැතිවීම වෙන්න පුළුවන්, හොරුන්ට අහුවෙච්ච දේවල්, දෙන්නේ නැති දේවල්, ඒ දේවල් අසනීපවලට. ඒ වගේම තමයි නවග්‍රහ දෝෂවලට, සෙනසුරුගේ අපලවලට, විශේෂයෙන්ම කළු දේවතා හාමුදුරුවෝ වැඩ ඉන්න තැනක් ජීවමානව ඔබට එන්න පුළුවන්. ඔබ අනුරාධපුරේ යනකොටත් නාරම්මල කටුපතින් රඹාවැවට ඇවිල්ලා රඹාවැවෙන් වාරියපොළට යනකොට මීටර 200ක් යනකොට වම් පැත්තේ තියෙන වෙලමැද දේවාලයට ඔබට එන්නට පුළුවන්. බලා හදා ගන්න. ඔබට ඇවිල්ලා බාර වෙන්න පුළුවන්. ජීවමානව කළු දේවතා හාමුදුරුවෝ වැඩ හිඳින ඔබට තියෙන හොඳ බාරයක් වෙලා පොල් ගෙඩියක් ගහන්න. ඒ ඔබේ ඒ බාරේ ඒ විදිහටම කළු දේවතා හාමුදුරුවෝ ඔබට අනිවාර්යෙන්ම ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. සත්තයි සහතිකයි. මම මේක කියන්නේ ඔබව වෙනම පැත්තකට යොමු කරවන්න නෙමෙයි. ඒකේ පිහිට ආශිර්වාදය මම මීට කලින් ගත්ත කෙනෙක්. ඒක නිසායි මම ඔබත් එක්ක කතා බහ කරන්නේ. ඔබට පේන්නේ මේ අපි දැන් හයිවේ එකේ ඉඳලා කොළඹ ඉඳලා කටුණුබත්තර මුල් ඉඳලා කටුනායකට ඇවිල්ලා දැන් අපේ ගෙදරත් ගිහිල්ලා හෙට්ටිපොළ නැවත අපි දැන් මේ දේවාලයට ආපු මොහොත තමයි ඔබට මේ පේන්නේ. අපි දැන් මෙතන ඉඳන් දේවාලේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න යන්නේ. දැන් කට්ටිය හෙමින් එනවා. හරිද? ඒක නිසා අපි කතා කරමු මෙතනින් ඉස්සරහට මේ දේවාලේ තියෙන අද පින්කම, අද මේ දේවාලේ ඒ සියලුම දේවාලේ තුල ඇති අපි දේවල් සජීවීව ඔබට පෙන්වන්නම්. අද මේක සද්ද පූජා තියලා මේ හැම දෙයක්ම තියලා අපි මෙතන ඉඳන් එහෙනම් ඉස්සරහට වැඩ කටයුතු ටික පටන් ගන්නයි යන්නේ. ඔබ අමතක කරන්න එපා යම් දවසක මේ දේවාලයට ඇවිල්ලා යන්න. දැන් ඔබ හැම දෙනාටම මේ පේන්නේ අපි දේවාලයට ඇවිල්ලා බෝධි පූජාව තියන්නට කලින් අපේ පින්වත් ස්වාමින් වහන්සේලා ශබ්ද පූජා පවත්වලා දෙවියන්ට ආරාධනා කරන්නටයි අපි දැන් මේ හෙමින් සූදානම් වෙන්නේ. ඉතින් අපේ මගේ හැම වැඩකටම මම සත්කෝරලේ යම්කිසි ශබ්ද පූජා වැඩ කරන ඒ වගේ තමයි අෂ්ටක කියන ඒ දේවල් වලට මම යොදා ගන්න මහත්මයෙක් ඉන්නවා. ඇත්තටම ඔහු ඉතාමත්ම දක්ෂයෙක්. ඔහු තමයි හෙට්ටිපොළ කුරුඳු කුඹුරේ අපේ චමින්ද මහත්මයා. ඉතින් මම මේ මාගේ මේ පූජාව කිව්වට පස්සේ ඔහු ඇත්තටම ඉතාමත්ම සතුටු වුණා. ගොඩක් හොඳයි, අපි එහෙම පූජාවක් කරමු, මම ඔයාට උපරිම මේ සඳහා සපෝට් කරන්නම් කියලා. ඉතින් ඇත්තටම මටත් සතුටුයි ඒ ගැන. ඉතින් ඔහු තමයි මේ ඔබට දැන් පේන්නේ ශබ්ද පූජා පවත්වලා ඔහු ආරම්භ කරනවා. ඉතින් ඇත්තටම ඔබගේ ඕනම ශබ්ද පූජා දෙවුලක වැඩක් කරගන්න තියෙනවා නම් අෂ්ටක සඳහා ඔබට ඔහු අමතන්න පුළුවන්. ඒ වගේම තමයි මට පුද්ගලිකව කතා කරලා ඔහුගේ නම්බර් එක මගෙන් ඔබට ඉල්ල ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඔබගේ ඒ වැඩ ටික ලස්සනට කරගන්න පුළුවන් ඔහු හරහා. ඒ වගේම තමයි දැන් අපි මේ ශබ්ද පූජා තියලා දෙවියන්ට වැඳුම් පිදුම් කරලා ඔබට දැන් මේ පේනවා ගණ දෙවියෝ පේනවා, විෂ්ණු දෙවියෝ පේනවා, ඒ වගේ තමයි ගම්බාර දෙවියෝ පේනවා, ඒ වගේ තමයි දැඩිමුණ්ඩ දෙවියෝ පේනවා. ඒ වගේම තමයි අපි දැන් මේ වැඩ ටික ආරම්භ කරන්නටයි යන්නේ. ඒක නිසා ඔබේ ජීවිතේ යම්කිසි දෝෂයක්, අරිෂ්ඨ දෝෂයක් වෙන්න පුළුවන්, ඇස්වහ දෝෂයක්, කටවහ දෝෂයක්, අනිමිනයක්, බන්ධනයක්, හෝනියමක්, එහෙම නැත්නම් මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ සියලුම දෝෂ කැපෙන්නට තමයි අපි මේ පූජාවට කළේ. ඉතින් වාරියපොළ හැම තැනටම වැස්සා. නමුත් දැන් වැස්ස ඔක්කොම පායලා තියෙන්නේ. අපිට ආරංචි වාරියපොළ ටවුන් එක දිහාට තාමත් වහිනවා කියලා. නමුත් අපි මේ දැන් දේවාලේ වැඩ ටික ආරම්භ කරපු ගමන් සියලු වැස්සන් නැවතුණා. ඒක තමයි මේ දෙවුලේ තියෙන හාස්කම. ඉතින් අපි දැන් ඉස්සරහට වැඩ ටික දැන් අපි කරගෙන යන්නටයි යන්නේ. ඔබගේ දුවගේ, ඒ වගේ තමයි ඔබගේ පුතාගේ ශිෂ්‍යත්ව විභාගයට, ඒ වගේ තමයි යම්කිසි දරුවෝ රෝගී තත්ත්වයක පෙළෙනවා නම්, ඔබේ අම්මා තාත්තා රෝගී තත්ත්වයක පෙළෙනවා නම්,
ඒ වගේ තමයි ඔබේ සහෝදර සහෝදරියෙක් රෝගී තත්ත්වයක පෙළෙනවා නම් බාර වෙන්න පුළුවන් තැනක්. නැති වෙච්ච දේ හොයාගන්න විදිහට පොල් ගෙඩියක් ගහලා ඒ ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් තැනක්. මම මේ ඔබට පෙන්වන්න. ඇතරම මමත් පූර්ව හඩපටියක් මගෙන් දැනුවත් කරා මගේ රත්තරම් බඩුවක් නැති වෙලා දින 3ක් ඇතුළත මට ලැබිච්ච තැනක්. මම ඒක විශ්වාස කරන තැනක්. ඒකයි මම මේ ඔබට කියන්නේ. ඔබ අමතක කරන්න මෙපා මෙතැන්ට නොයා යන්න. මොකද එච්චර ප්‍රබල ස්ථානයක් මේක. කළු දේවතා බණ්ඩාර දේවරාජෝත්තමයන්න් වහන්සේ වැඩ ඉන්න අනුරාධපුරයේ ජීවමාන එතනින් අංකූරයක් තමයි මේ ගෙනල්ලා ගල්වැව කළු දේවතා හාමුදුරන්ගේ වෙලමැද දේවාලේ ආරෝපණය කරලා තියෙන 1860 ගණන් වල. ඒ කියන්නේ 60 ගණන් 90 ගණන් වල අතර තමයි 1800 ගණන් වල තමයි මෙතන මේ දෙවුල ආරම්භ කරලා තියෙන අපිට වෙද මහත්තයා කියපු විදිහට එතන ඉන්න. ඉතින් මේ ඔබේ විදේශ ගමන දරුවගේ දේවල් වලට ඒ හැම දෙයකටම ඔබට ලංකාවේ සිව් දෙසේ ඔබ හිටියත් ඔබට සහභාගී වෙන්න පුළුවන්. යන්නේන ගමන් ගිහිල්ලා බාරයක් වෙලා ඒ කාරණාව මතක් කරලා එකම එක පොල් ගෙඩියක් ගහලා ඔබේ කාරණාව කළු දේවතා හාමුදුරුවන්ට ඔබට පවසන්නටයි තියෙන්නේ. මගේ මේ අද දින මම බාර වෙන දේ මට ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා. ඉතින් මම පින්කමක් කරනකොට පූජාවක් කරනකොට මම අමතක කරන්නේ නෑ මුලින්ම බුද්ධ රත්නය. මොකද බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය නිසා තමයි මේ ධර්මයේ මම යම්තා දුරකට දැනගත්ත නිසා තමයි අද දවසේ මට මේ හැම දෙයක්ම කරන්නට පුළුවන් වුණේ. ඉතින් හැම පින්කමක්ම කරනකොට හැම පූජාවක්ම කරනකොට මම සහභාගී කරගන්න මගේ පින්වත් යතිවරයාණන් වහන්සේලා දෙන්නෙක් ඉන්නවා. ගාල්ල පොද්දල මීපාවල සෝමවංශ යෝගාශ්‍රමාධිපති අවසරයි නම කියන්නට පසන්න චිත්ත ස්වාමින් වහන්සේත්, ඒ වගේ තමයි අනුරාධපුරේ ධම්මසිරි ස්වාමින් වහන්සේ, කොළඹ 7 සම්බෝධි විහාරයේ වැඩ හිඳින පින්වත් ස්වාමින් වහන්සේලා දෙදෙනත් මම අමතක කළේම නැහැ. මාගේ මේ පූජාව සඳහා එන පිරිසට සෙතක් සාන්තියක් යහපතක් උදා කරන්න මං උන්වහන්සේලා දෙන්නත් මේ පින්කමට යොදා ගන්න අමතක කළේම නැහැ. මාල් ටිකක් ගිහින් දෙන්න ස්වාමීන් වහන්සේ තැන්පත් කරන්න. ඉතින් එදා දවසේ අපි හැමෝටම එන්න කිව්වා. ඒ අපි ආපු හැම දෙනාටම බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ පිහිට ආශිර්වාදය අපි මුලින්ම ලබා දුන්නා. අපි ඒකට අමතක කළේම නෑ. ඉතින් අපි මුලින්ම කළේ හොඳ බෝධි පූජාවක් කළා අපේ ස්වාමීන් වහන්සේලා හරහා. ඉතින් ඒ පින්කම තමයි මුලින්ම කරන්නට අපි සූදානම් කරලා තිබ්බේ. එදා දවසේ ගොඩාක් දෙනේ පූජාවට්ටි ගෙනල්ලා තිබ්බා. කළු දේවතා හාමුදුරුවන්ට පූජා කරන්න දෙවුල තුලට. ඉතින් අපි මුලින්ම කරපු වැඩේ තමයි දේවතාවුන් වහන්සේට ආභරණය වැඩමවන්න කලින් අපි මුලින්ම උන්වහන්සේව සතුටු කරන්න උන්වහන්සේට පළතුරු පූජා ගෙනල්ලා අපි මුලින්ම අපේ දෙවුලේ එතකොට වෙද මහත්මයෙක් හිටියා ඇවිල්ලා ගමේ කෙනෙක්. ඉතින් එතුමාන්ට ඒක දීලා අපේ ආපු අයගේ ඒ පූජාවට ටික අපි ඉවර කරලා ඒ දේවල් ටික කරන්නත් අපි කටයුතු කළා. අපේ දෙවියන්ගේ ආභරණය වැඩමවන්නට කලින්. ඉතින් දැන් මේ ඔබට පේන්නේ අපි දැන් ඒ පුද පූජා ඔක්කොම බෝධි පූජා ඒ දේවල් ඔක්කොම කරලා එතනින් පස්සේ අපේ දේවතාවුන් වහන්සේ උදෙසා ආභරණයක් වඩම්වන ආකාරය තමයි දැන් ඔබට පේන්නේ. දෙවුලෙන් එළියේ ඉඳලා අපි දැන් මේ වඩම්වන්නේ. ඉතින් ඒ වඩම්වල නානමෝර මංගල්‍යයකුත් තියෙනවා. වර්ග 7කින් ත්‍රිශූලය දේවතාවුන් වහන්සේගේ ආභරණය අපි නෑවීම
ඒ දේවල් ටික කරනවා. ඒ දේවල් ටික තමයි දැන් ඔබට පේන්නේ. ඉතින් දෙවියන් උදෙසා පිරිසිදු ආභරණයක් අද දවසේ උන්වහන්සේට පූජා කරන්න තමයි මේ ඔබට සැරසෙන්නේ. දැන් ඔබට ඒ දේවල් තමයි මේ දැන් පේන්නේ. සැදැහැ සිතින් අනුමෝදන් වෙන්න, දකින්න. අපි පූජාවක් කරනකොට ඒ දේවල් හරියට පිරිවලට ලස්සනට කළොත් තමයි ඒ දෙවියන්ගේ ආකර්ෂණය, දෙවියන්ගේ බැල්ම ඔබ මා කරා ලැබෙන්නේ විශ්වාසයෙන්ම. ඉතින් අපිට මේ නානුමුර මංගල්‍ය කරන්න මගේ ළඟ ඉඳලම මට සපෝට් කරපු මගේ හිතවතා, මගේ සහෝදරයා බෝගහගොඩ මහත්මයා තමයි මට මේ හැම දෙයකටම උදව් කළේ. ඔබට පේනවා මගේ ළඟ ඉඳලා මේ පින්කම, ඒ වගේම තමයි මේ පූජාව යහපත්ව කරන්නට මගේ පිටිපැස්සට වෙලා ලොකුම හයියක් වෙමින් මේ උදව්පදව් කරන්න. ඉතින් හැමෝම අතගහන මොහොත තමයි ඔබට මේ පේන්නේ. ඒ වගේ තමයි හැමෝම ඇවිල්ලා නානුමුණ මංගල්‍යයේදී සුද්ධ වූ මේ ත්‍රිශූලයන් වහන්සේව අපි දෝවණය කරනවා. ඉතින් ඒක හැමෝටම අතගහලා හැමෝම ළඟට ඇවිල්ලා ද්‍රෝවණය කරන විදිහ තමයි ඔබට දැන් මෙතන ඉඳන් මේ පෙන්눔 කරන්නේ දේවතාවුන් වහන්සේගේ ආභරණය. ඒ වගේම තමයි ඔබට සුවිශේෂී දෙයක් තව මතක් කිරීමක් කරන්නට ඕන. අපි දෙවුලක දේවතාවුන් වහන්සේට අයිති ආභරණය අපි නාවනකොට ඒ දේවාලයේ කපු මහත්මාත් විසින් තමයි මේ සියලුම දේවල් කරන්නේ. නමුත් අපේ මෙතනට ආපු බැතිමතුන් හැම දෙනාටම මේ පූජාව කරන වෙලාවේදී අවස්ථාවක් වුණා. විශේෂයෙන්ම මමත් එළියේ ඉඳලා ඇවිල්ලා තමයි මේ පූජාව දේවතාවුන් වහන්සේගේ ආභරණේ නෑවීම කළේ. ඒ වගේම තමයි එතන ඉන්න හැම දෙනාටම මේ ආභරණය නෑවීමේ නානුමුණ මංගල්‍යයට ඒ හැම දෙනාටම සහභාගී වෙන්න සිද්ධ වුණා. ඒක මල්ලපු වාසනාවක්, පිනක්. ඒ වගේම තමයි ඒ ආපු හැම බැතිමතෙකුටම ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලෝ කරගන්න පුදුමාකාර වාසනාවක් ඒ නානුමුර මංගල්‍යයට සම්බන්ධ වීම සහ දේවතාවුන් වහන්සේගේ ආභරණයට දෝවණය කිරීම පිළිබඳව. ඉතින් අපි දේවතාවුන් වහන්සේගේ ආභරණය දෝවණය කරනකොට අපි මුලින්ම කහදියර යොදා ගැනීම කළා. මොකද ආභරණය අපි මේක හදෝලා ඒ විදිහට තමයි ආභරණය ගෙනාවේ කොළඹ ඉඳලා. ඉතින් අපි මේක මුලින්ම කහදියරින් නෑවීම කළා. ඊට පස්සේ හඳුන් කිරි පැණි වලින් ඒත් අපි දෝවණය කරා අපේ දේවතාවුන් වහන්සේගේ ආභරණය. කුංකුම යොදාගත්තා. ඒ වගේම තමයි සමම් පිච්ච තෙල් අපි යොදා ගැනීම කළා. ඒ වගේම තමයි හඳුන් තෙල් අපි යොදා ගැනීම කළා. ඉතින් අවසානට අපි ඇල් ජලය නාවන්නට කලින් එලකිරි අපි යොදා ගනිමින් තමයි මේ දේ කළේ. අන්තිමේට අපි ඇල් ජලය, පිරිසිදු ඇල් ජලය, තුන් පාරක් පෙරපු පිරිසිදු ඇල් ජලය යොදාගෙන තමයි අපි දේවතාවුන් වහන්සේගේ මේ නැහැවීම දෝවණය කිරීමේ කටයුතු ටික අපි දැන් මේ පවත්වන්නේ ඔබට පේනවා. ඉතින් ඒගොල්ලන්ගේ බාර වෙන්න ආපු හැම කෙනාම බාර වෙන්න එනකොට නිල් රෙදි කෑල්ලක් විෂ්ණු දෙවියන්ට කළු දේවතා හාමුදුරුවෝ සිහිපත් කරලා බාර වෙන්න ඒගොල්ලන්ගේ අරමුණට ඒගොල්ලෝ අමතක කළේම නෑ. ඒ වගේම තමයි මම දැනුවත් වීම කළා ඒගොල්ලන්ට. ඉතින් ඒගොල්ලෝ මේ බාර වෙන්න අපි බාර බඳින දේවතාවුන් වහන්සේගේ ආභරණය තමයි මේ හැමෝම අත ගහන්න එතනට ආපු කිසිම කෙනෙක් අත නොකහ හිටියේ නෑ. ඒ එතනට ආපු පූජාවට ආපු හැම කෙනාම ස්වාමින් වහන්සේලා දෙන්න පවා ඇත්තටම උන්වහන්සේලා ඉතාම අනුකම්පාවෙන් මෙතනට ඇවිල්ලා මේ ආභරණයත් උන්වහන්සේලාත් දෝවණය කිරීමට අමතක කළේම නැහැ. ඇත්තටම අපේ ජීවිතේ අපිට දහසක් බලාපොරොත්තු තියෙනවා. දියුණු වීම පිළිබඳව, ඒ වගේ තමයි අපේ දරුවෝ පිළිබඳව, ඒ වගේම තමයි අපේ නවග්‍රහ දෝෂ අපල පිළිබඳව නැති වුණ දේවල් ඇති, ලබා ගන්න තියෙන දේවල් ඇති, සල්ලි මිල මුදල් දීලා මිනිස්සුන්ට ගොඩක් දේවල් ඔබේ නැති වෙලා ඇති. අපේ හිත එක දශමිකෙන් හෝ සතුටකටපත් වෙලා ඒ දේවල් අපිට නැවත වතාවක් ලැබෙන්න තියෙනවා නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් උතුම්ම දේ. ඒ නිසායි අපි දේවතාවුන් වහන්සේලාගෙන් අපි අපේ හිතට දුකක් ආවහම තමයි
අපි ගිහිල්ලා උන්වහන්සේලාගෙන් ඉල්ලන්නේ අපිට මෙහෙම දේවල් වෙලා තියෙනවා, අපිට මෙහෙම තැනකට යන්න ඕනි, මගේ දරුවා මේ වගේ තැනකට යවන්න ඕනි, අපිට ඒ සඳහා ඔබ වහන්සේලාගේ ශක්තිය, ධෛර්යය දෙවි නෙතෙන් බලා, ඒ වගේම තමා දිව කණෙන් බලා, ඒ වගේම තමයි දෙවි ඇසෙන් බලා අපිට කරුණා කරලා අපේ මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා. ඉතින් තව සුළු වේලාවකින් අපි දේවතාවුන් වහන්සේගේ ආභරණය දෙවුල තුලට අපි රැගෙන යන්න තමයි දැන් ඉදිරියට මේ කරුණු කාරණා ටික ඔක්කොම සූදානම් කරවන්නේ. එළිය පිට ප්‍රදේශවල ගොඩක් වරුසාව ඇති වුණත් ඒ වෙනකොටත් දෙවුල තුල කිසිම වරුෂාවක්, ඒ වගේම තමයි කිසිම වැස්සක් ඇදහැලෙන්නේ නැතුව අපිට මේ පූජාව පැවැත්වීමට කළු දේවතා හාමුදුරුවන් වහන්සේ අපිට හැම නිතරම ආශිර්වාද කළා. ඉතින් දැන් අපිට තියෙන්නේ දේවතාවුන් වහන්සේගේ ආභරණය දෝවනය කිරීමෙන් අනතුරුව දේවාලේ ඇතුළට වඩම්මවන්නටයි දැන් අපිට අවස්ථාව උදා වෙන්නේ. ඉතින් ඊට පෙර මා විසින් පොල්හාර නමස්කාරය කිරීම සිදු කළ යුතුයි. මොකද හේතුව තමයි වස් දොස් තියෙන්නට පුළුවන්, ඇස්වහ දෝෂ කටවහ දෝෂ තියෙන්නට පුළුවන්. ඒ වගේම තමා මමද ආරක්ෂා වෙලා හැම දෙයක්ම කරන්නට ඕනි. ඒ වගේ තමා සද්ද පූජා හැම තැනින්ම මේ වෙලාවේ පැවැත්වෙනවා. ඒ වගේ තමා දේවතාවුන් වහන්සේලා වැඩලා ඉන්න මොහොතක් මේ වෙලාව. ඉතින් ඒ වෙලාවේදී මම මේ පොල් ගෙඩිය අරගෙන මම ඔබට මේ පොල් ගෙඩිය බිඳින ආකාරය තමයි කළු දේවතා හාමුදුරුවන්ට මම ඇවිල්ලා ඉන්නේ. මම ඔබ වහන්සේව සිහිපත් කරනවා කියලා තමයි මේ පොල් ගෙඩිය ගසලා මුලින්ම මම එතනින් පස්සේ දේවාල භූමියට ඇතුල් වුණේ මේ දේවාලේ දේවතාවුන් වහන්සේගේ ආභරණය වඩම්මවන්න. ඒ වගේම තමයි මම ජ්‍යොතිෂ්‍යවරයෙක් කියලා ඔබ හැම දෙනාම දන්නවා. ඉතින් මම මේ හැම දෙයක්ම කරන්නේ සුබ නැකතක් මූලික කරගෙන. කිසිම දෙයක් මම නැකතකට නැතිව මම වැඩක් කළේ නැහැ. මේ දේවාල භූමියට ඇතුල් වීමේදී පවා, ඒ වගේම තමයි මේ දේවාල භූමියේදී ඒ දේවතාවුන් වහන්සේගේ ආභරණය ගන්න වෙලාවේදී පවා, කිරිවලින් නාවන්න හදන පළවෙනි වෙලාවේදී පවා, ඒ වගේ තමයි ඇතුළට මේ දේවතාවුන් වහන්සේගේ ආභරණය වඩම්මන වෙලාවෙත් සුබම සුබ රජ නැකතක් බලලා තමයි මේ හැම දෙයක්ම මම කළේ. මොකද මම ජ්‍යොතිෂ්‍යවරයෙක් විදිහට ඒක මට මගේ ජීවිතේ මා කළ යුතුම දෙයක් බව මා දන්නා නිසා. සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශනා සම්මා සම්බුද්ධ ලෝකස්මිය සම්මා සම්බුද්ධ තේනහෝ මේරුන් විරාජිත සමන් විය බුද්ධ රාජං ශ්‍රීදහන්ත සාගර සමන් විය ධම්ම රාජං සක්කුල බබ්බත සමන් විය සංඝ රාජං ශ්‍රී බුද්ධ ධම්ම ගුණ සංඝ වරග නමහමි සර්ව ප්‍රසාත්‍රගත ඊශ්වරාණි සුර විශ්වරත්න සුර සුන්දරාණි නුතර උත්ත ගීත සුරංගනානි හර සත්තු දෝසානා ජය මංගලානි බුද්ධ මංගලය කල සෙත්තියම් මෙලෙසින වුණු ගිනි නිවන වහින වරුසාවන්න බුදු ගුණ බුද්ධ රත්නයේ ගුණ වැඳ වැඳ කියමු මෙලෙසින වුණු ගිනි නිවන වහින වරුසාවන්න බුදු ගුණ ධම්ම රත්නයේ ගුණ වැඳ වැඳ කියමු මෙලෙසින අවුලුණු ගිනි නිවන වහින වරුසාවන්න ධම් ගුණ සංඝ රත්නයේ ගුණ වැඳ වැඳ කියමු මෙලෙසින අවුලුණු ගිනි නිවන වහින වරුසාවන්න සංඝ ගුණ බුද්ධං සරණ බල ධම්මං සරණ තෙද බල සංඝං සරණ බල මෙතුන් සරණින්
දෝස දුරු කළ උතුම් බුදුරුවනේ උතුම් කුල දෙවියෝ නම්ලත් පත්නි දෙවියෝ මధుර මහ දෙවියෝ යහපනෙත් ලහරකිඟ දෙවියෝ හතර දේවාලේ දෙවියනි අපි ඔබගේ වහලේ නුවණ දෙන් බාලේ සදා රකින්න තුන් දෙවේලේ ගිලිමලේ බඹර පවුව මధుරා පුරමලය රටට අපොතට දපදී පුතල ඔතේ පාරදී වටට අගහින් නම් අපලොට බබතලයට අතරවටට අතර දිවයිනේ හිටියා වඩින්න දෙවි මල්ලා හඟට ආතකලනි පුර පුතකල
සක්‍ර බහබඳුකු ආයිබෝවායි ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු ලෝක සාසනං චිරන් රැක්කන්තු ධම්මදේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති දේවෝ වස්සතු කාලේන සස්සසං අත්ථි හේතු පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. මෙන්න මේ විදිහට තමයි අපේ පූජාවේ සියලුම වැඩ කටයුතු අපේ චමින්ද මහත්මයා විසින් කුරුඳු කුඹුරේ පදිංචි ඉතාමත්ම ලස්සනට අපිට මේ පූජාවේ සියලු කටයුතු එතුමන් විසින් අපිට කරලා දුන්නා මාගේ ආරාධනය පරිදි. ඇත්තටම මේ අපි මීට අමතරව දේවාලය තුලදී කිරියුතුරු මංගල්‍යයක් ඉෂ්ට සිද්ධ කළා. ඒ වගේම තමයි දෙවියන් වහන්සේට එන හැමෝම පුද පූජා පඬුරු ඒ හැම දේවල්ම පූජා කළා. ඒ වගේම තමයි අපේ වැඩමුව වදාළ ස්වාමින් වහන්සේලාටත් අපේ ආපු බැතිමතුන් හැම දෙනාම පිරිකර පූජාවල් ඒ දේවලුත් සිද්ධ කළා. ඒව තමයි බාර ගැට ගැහිම් සියලුම දේවල් මම බාර ගැටි ගැහිම් සිදු කළ නිසා මට වීඩියෝ කරගන්නට බැරි වුණා. නමුත් මේක අපේ දෙවුලට ආපු හැම කෙනෙක් ගාවම සමහර කෙනෙක්ගේ තියෙන්නට පුළුවන්. ඔබ තියෙනවා නම් මගේ පුද්ගලික WhatsApp අංකයට ඒක යොමු කරන්න. ඒතර මම පුළුවන් විදියට හැම කෙනාටම පෙන්වන්නම්. නමුත් ඒ අපි කරපු වැඩේ එතනින් පස්සේ දෙවියන්ගේ ආශිර්වාදය මැද හැම කෙනාටම ඒ බාරයක් ගැට ගහලා කළු දේවතා හාමුදුරුවන්ට මම විසින්ම ඒ ආපු හැම කෙනාගේම නම උපන්දිනය උපන් වෙලාව ඒ වගේ තමයි ලග්නය මේ හැම දෙයක්ම මතක් කරලා ඔවුන්ගේ ඒ ආපු අරමුණ සිහිපත් කරලා කළු දේවතා හාමුදුරුවන්ට ආයාචනා කළ සිටියේ ඔබ වහන්සේව බැහැ දකින්න මේ දරුවන් සියලු දෙනා ඇවිල්ලා ඉන්නවා. ඔබ වහන්සේට බාරයක් වෙන්න ඇවිල්ලා ඉන්නවා. ඔබ වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා සත්‍යයි. ඒක මම දැනුවත් කරනවා. ඔබ වහන්සේගේ ශක්තිය අද මට තියෙනවා. ඔබ වහන්සේගේ බලය අද මට තියෙනවා. ඒ වගේම තමයි ඔබ වහන්සේ මාගේ යම්කිසි අරමුණු හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ කරලා දුන්නා. ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය මා දන්නවා මට නොඅඩුවම තියෙනවා කියලා හැම වෙලාවෙම මම ප්‍රාර්ථනා කළා. ඒ හැම අවස්ථාවෙදීම ඒ වගේම තමයි බාර ගැට ගන්න හැම වෙලාවෙම ඒ බාර ගැට ගන්න ඒ ගහන්න ආපු හැම කෙනාටම මම ආශිර්වාද කරලා කළු දේවතා හාමුදුරුව ඇතුළු සියලු දේව මණ්ඩලයට එතන හිටපු ගම්බාර අප්පච්චි ඇතුළුව සියලු දේව මණ්ඩලයට ආයාචනා කළ සිටියේ මෙතෙන් පටන් මේ දරුවන්ගේ සියලුම දුකට ඒ හැම දෙයකම පිහිට වෙලා ඒ දරුවන්ට ඉක්මනින් මේ දරුවන්ගේ බලාපොරොත්තු සියලුම දේවල් සඵල කරලා දෙන්නට කියලා ඔන්න ඔය විදිහටයි ඉතින් අපේ වාරියපොළ ගල්වැව වෙලමැද කළු දේවතා හාමුදුරුවෝ ජීවමානව වැඩ හිඳින මෙම දේවාලයේ ඒ පුද පූජාව අපි මෙන්න මේ විදිහටයි ඉතින් අවසන් කරන්නේ. මේ පූජාවට නන් දෙසින් ගොඩාක් අය සහභාගී වුණා. දෙහිඅත්ත කණ්ඩියෙන් නුවරඑළියෙන් ඒ වගේම තමා ගාල්ල මාතර ඒ වගේම තමා ගොඩාක් දුර ප්‍රදේශයෙන් ඒ වගේම තමා ගමේ අය සහභාගී වුණා. ඒ වගේම තමා විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපේ පින්වත් පසන්න චිත්ත ස්වාමීන් වහන්සේ ඒ වගේම අනුරාධපුරයේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ ඒ වගේම තමයි මට උදව් පදව් කරන බෝගහගොඩ මහත්තයා සහ එම මැතිනිය ඒ වගේම තමයි මගේ අම්මා තාත්තා මේ හැම කෙනාම සහභාගී වුණා. විශේෂයෙන්ම චමින්ද මහත්මයා ඇතුළු ඒ තිලින මහත්මයා ඇතුළු ඒ ආපු දෙවුල ශබ්ද පූජා පවත්වන්නට ආපු ඒ හැම මහත්මාලාටත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. දෙවියන්ගේ ආශිර්වාදය ඔබතුමාලට නිතර ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අමතක කරන්නම බැරි කෙනෙක් ඉන්නවා අපේ දේවාලේ වැඩ කටයුතු වලට අපිට හැමදාමත් සහයෝගය දෙන. ඇතර මම දේවාලයට යන්න කලින් මම දැනන් හිටියේ නෑ දේවාලේ ඒ මහත්මයා ඉන්නවා කියලා. නමුත් මම දැන්වීමක් කරන්නේ නැතුව ගිය. නමුත් එතුමා අපිව හරසරින් පිළි අරගෙන හරිද ඒවා අපි නොදන්නා දේවල් කියලා දෙමින් අපි දන්නා දේවල් තව තවත් වැඩි කරගන්න කියලා දෙමින් එතුමා පුදුමාකාර සේවයක් මේ පුද පූජාව අවසන් කරගන්නට අපිට එතුමා උදව් කළා. හැම තිස්සෙම අපිට දන්නා දේ තව තවත් දන්නා විදිහට ටිකක් වැඩියෙන්
ආදීන් දෙවියන්ගේ ආකර්ෂණය ලැබෙන පරිදි අපිට සිද්ධ කරලා දුන්නා. ඉතින් ඔබතුමාට දේවාලය අපි කියන්නේ කපු මහත්මයා කියලා. ඉතින් ඔබතුමාටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අපිට මේ පින්කම ඉතාමත්ම සාර්ථකව පූජාව කරන්නට ඉඩහසර මගහසර හදලා දුන්නට. ඒ වගේම තමයි විශ්වයට සබාදහමට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. වටපිටාවේ මොනතරම් වැසි සහිත දේශගුණයක් තිබ්බත් දෙවුල තුලට එදා රාත්‍රියේදී කිසිම වැස්සක් වැහි පොදක්වත් යන්නේ නැතුව අපිව ආරක්ෂා කරලා දීලා දෙවියන්ට වඩින්නට අවකාශය ඒ අවස්ථාව ඒ දෙවුල තුලට ඇති කරලා දුන්නට ඒ සියලුම විශ්වයේ මෑණියෝ සහ සියලුම දෙවි රාජෝත්තමයන්න් වහන්සේලාට පින් දෙනවා. ඔබ වහන්සේලා තව තවත් ඒ දේව විමාන වලින් තව තවත් සුගතිගාමී වෙලා යම් දවසක ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම ඔබ වහන්සේලාට අවබෝධ වෙන්නට කියලා මා හදවතින්ම ආයාචනා කරනවා ඔබ වහන්සේලාට. ඒ වගේම තමයි මෙතනින් ඉදිරියට මේ ආපු පූජාවට සහභාගී වුණ සියලුම දෙනාටම නන් දෙසින් ඔබ නම කියන්නට බෑ. ඔබේ ගොඩාක් අය ඔබ ඇවිල්ලා හිටියා 60යි 80යි ඊතර ප්‍රමාණයක් එදා දවසේ ඇවිල්ලා හිටියා. ඉතින් ඔබ හැම දිනාගෙම නවග්‍රහ දෝෂ අපල කරදර බාධක සෙනසුරුගේ මේ තියෙන සියලුම කරදර බාධක සියලුම දේවල් දුරු වෙලා ඒ ඔබගේ නැතිවීම මොනවා හරි දේවල් වෙලා තියෙනවා නම් මුදල් නැතිවීම වෙලා තියෙනවා නම් අසනීප තත්වයක ඉන්නවා නම් විදේශ ගමනක් යන්න බලාපොරොත්තුව සිටියා නම් ඔබ ඒ වගේම තමයි ඔබේ නවග්‍රහ දෝෂ අපලවලට ඒ වගේම තමයි ඔබේ යම් කිසි ඉඩමක් විකුණ ගන්න එහෙම නැත්නම් ගෙදර මොකක් හරි විකුණ ගන්න එහෙම නැත්නම් වාහනේ විකුණ ගන්න වාහනයක් ගන්න ඒ හැම දෙයක්ම ඔබට ඉෂ්ට සිද්ධ වෙන්න කියලා කළු දේවතා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් මේ පූජාවට පැමිණි ඔබටත් ඒ වගේම තමයි මේ YouTube එකේ වීඩියෝ එක නරඹලා මේක අනුමෝදන් වෙන හැම දෙනාටමත් ඔබේ ඒ සියලුම පැතුම් ඉෂ්ට සිද්ධ වෙන්න කියලා කළු දේවතා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් ආයාචනා කරනවා. ඔබට පින් දෙනවා. හැම දිනාටම අපි මේ වගේ පින්කම් කරනකොට පුද පූජා කරනකොට එන්න සහභාගී වෙන්න සහභාගී වෙලා මේ උත්තුංග කාර්යයන්ට අත ගහන්න ඔබත් ඉඩහසර මගහසර හදාගන්න. තෙරුවන් සරණයි හැම දිනාටම කළු දේවතා බණ්ඩාර දේව රාජෝත්තමයන්න් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා.